සුබ දවසක් කියලා කියනවා හැමෝටම. අද මම වීඩියෝ එකක් අරන් ආවා මේ චයිනීස් කොමඩ් එකයි ඉන්දියන් කොමඩ් එක අතර වෙනස පොඩ්ඩක් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න. මොකද මම මේ සම්බන්ධව මම එක කරපු YouTube channel වලටත් මම කියලා තියෙනවා. ඉතින් මම මාත් ගොඩක් දෙනෙක් දැනුවත් කරලා තියෙනවා. නමුත් ඒ සම්බන්ධව ගොඩක් දෙනා දැනුවත් වීම මදි කියලා හිතනවා. මොකද සාමාන්‍යයෙන් මේ තියෙන්නේ ඉන්දියන් කොමඩ් එකේ අපි විකුණන 17500 කොමඩ් එක. මේක තමයි 17500 විකුණන්නේ. ඊට මේ තියෙන කොමඩ් එක අපි ගන්න රුපියල් 21000කට. ඉතින් මෙතන තියෙනවා ස්කෙයා කොමඩ් එකක් ඒක අපි ගන්න 28000කට. ඉතින් ওই දින කොමඩ් තුනේ වෙනස තමයි සාමාන්‍යයෙන් මේ 17500 කියන කොමඩ් එකේ සාමාන්‍යයෙන් ෆිනිෂින් වල තියෙන පොඩි මේවා. ඉතින් ඒක අපි කස්ටමර් කෙනෙක් මෙතනට ආවට පස්සේ අපි ඒක පෙන්නනවා. ඒක තමයි අපි කරන ලොකුම දේ. කියන්නේ අර ඉස්සර කොමඩ් වල සයිඩ් එකකින් ප්ලස් කරන කොමඩ් එකද මේ කොමඩ් එක තමයි උඩින් ප්ලස් කරන කොමඩ්. සාමාන්‍යයෙන් ගොඩක් සෙරමික් එකේ පොඩි දේවල් ටිකක් තියෙනවා. ඒක මහා විදිහට පෙන් දෙයක් නෙමෙයි. මෙන්න මේ වගේ පොඩි වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් තමයි ඉතින් තියෙන්නේ. ඉතින් මේ වලට ඉතින් මේක මම ගෙන්නන එකක් නෙමෙයි. ඉතින් මේ කොමඩ් වල තියෙන වෙනස. ඉතින් ඒ කියන්නේ මේ හැම ඉන්දියන් කොමඩ් එකකම ගොඩක් වෙලාට මේ වගේ යම් පොඩි දේවල් ටිකක් තියෙනවා ෆිනිෂින් වල. හැබැයි ඒ චයිනීස් කොමඩ් වල එහෙම ෆිනිෂින් වල කිසිම අවුලක් නැහැ. ගොඩක් වෙලාට ඒවා හරි ෆිනිෂින් 99%ක්ම ඒවල ක්ලියර් ගතියක් තියෙනවා. ඒක අනිත් එක ඒකේ සෙරමික් එකේ කලර් එකත් ටිකක් ඇහැට නිකන් ගොඩක් ආකර්ෂණීය වෙන දෙයක් වගේ දෙයක් තියෙන්නේ. ඉතින් ඉන්දියන් එකේ කලර් එක ටිකක් අඩුයි. මොකද මම ගොඩක් වෙලාට ඉන්දියන් එකයි ලංකාවේ එක අතර දකින්නේ කලර්ස් වලයි ෆිනිෂින් වලයි තියෙන වෙනස විතරයි. හැබැයි මේ දෙකෙන්ම වෙනස තවත් එකක් තියෙනවා. චයිනීස් එකට වැඩිය ඉන්දියන් එකේ සෙරමික් එක හෙවි. කියන්නේ මේ කියන සෙරමික් එක ටිකක් හෙවි ගතියක් තියෙනවා. ඉතින් මේක තමයි වෙනස. ඉතින් ඔන්න ඔය දෙක අපි හැම වෙලාවෙම දැනුවත් කරනවා. ඉතින් නොදන්න අයට මට කියන්න තියෙන්නේ මේ කොමඩ් වලට ගැරන්ටි එකක් නෙමෙයි දෙන්නේ. වොරන්ටියක් නෙමෙයි දෙන්නේ ගැරන්ටි එකක්. ඉතින් ඒක ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් දෙයක් වෙන්න ඕන. මොකද මගේ ගාවට එනවනම් මේ වොරන්ටි කියන කතාව දැනගෙන එන එක තමයි හොඳම දේ. මොකද මම මේවා ගෙන්නන මිනිස්සුන්ගෙන් ගන්න. ඉතින් මට දෙන්න නැති වොරන්ටිය මට තව කෙනෙක්ට දෙන්න බෑ. හැබැයි මේකට අපි චෙකින් වොරන්ටියක් දෙනවා. ඒ චෙකින් වොරන්ටි සම්බන්ධවත් ඔයගොල්ලෝ දැනුවත් වෙලා ඇති කියලා මම හිතනවා. මොකද මම හැමෝටම කියනවා චෙකින් වොරන්ටියක් දෙන්නේ කොහොමද කියලා. මොකද මම මේ කොමඩ් ගත්ත අයත් දන්නවා ඒ ගැන. ඉතින් ඒ ගැන තමයි මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් දැනුවත් කරේ. ඉන්දියන් කොමඩ් එකේ චයිනීස් කොමඩ් එක අතර වෙනස මම හිතනවා ඔයගොල්ලෝ පැහැදිලිව දැනුවත් වෙන්න ඇති කියලා.